අයිබෝන් මේ මොහොතේ අපි මැද පෙරදිග කලාපයට යන්නට සූදානම්. දැන් ඉරානය පිළිබඳව ඉරානයේ උත්තරීතර නායකයාට සහාය පළ කරන බවට උතුරු කොරියාවේ නායකයා කියන ඔබ දන්නවා. උතුරු කොරියාවේ නායකයා ඔබ මේ ඡායාරූපයේ දකිද්දිම උතුරු කොරියානු නායකයා කිම් ගැන ඔබ දන්නවා. ඉරානය විසින් මොජ්තාබා කමේනි උත්තරීතර නායකයා ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය සහයෝගය ප්‍රකාශ කරන බවටයි කියන්නේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කර ප්‍රහාර උතුරු කොරියාව හෙලා දකින බවටද උතුරු කොරියානු නායක කිම් මේ මොහොතේ විදේශ මාධ්‍යයන්ට සඳහන් කොට තිබෙනවා. උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකුද මේ මොහොතේ පවසන්නේ තම පියාවන අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් රටේ නව නායකයා ලෙස පත් කළ කමේනි තෝරා ගැනීම, තවත් කමේනි කෙනෙක් තෝරා ගැනීමට ඉරානයේ කටයුතු කිරීම ඓතිහාසික ගරුත්වයක් ලබා දිය යුත්තක් බවට කියනවා. ඔබ දන්නවා අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වෙනවා, ඝාතනය කරනවා. එන අනතුරුව තමයි ඔහුගේ දෙවෙනි පුත්‍රයා වන මොජ්තාබා කමේනි මෙලෙස නායකත්වයට පත් වෙන්නේ. දැන් ඔහුට ඊයේ යම් ප්‍රහාරයක් එල්ල වූ බවට, තුවාල ලැබූ බවටත් ඉරාන රාජ්‍ය මාධ්‍ය කියලා තිබ්බා. කොහොම නමුත් උතුරු කොරියානු නායකයාත් මේ මොහොතේ පූර්ණ සහාය ඉරානයට ලබා දෙන බවටයි කියන්නේ. මේක ඉතාම බරපතල තත්ත්වයක්. දැන් එක පැත්තකින් චීනය, අනිත් පැත්තෙන් රුසියාව, උතුරු කොරියාව, උතුරු කොරියාවේ සහාය තමයි ඉතාම බරපතල තත්ත්වය. දිගු දුර මිසයිල ඔවුන් ළඟ තිබෙනවා උතුරු කොරියාව ළඟ. ඒත් එක්කම එතනින් එහාට ගිය මිනිස් නාශක ප්‍රහාරක ඔවුන් සතුයි. උතුරු කොරියාව මේ මොහොතේ සහාය ලබා දෙනවා. හැබැයි කිසිදු රටක් තවමත් දැන් ඉරානයේ ඇමරිකා ඒකාබද්ධ මෙහෙයුම් වලට විරුද්ධව යම් යම් ප්‍රකාශ කළත් ඉරානයට යුද්ධයට සහාය දෙන බවට ප්‍රකාශ කළා නැහැ. චීනයත් එහෙමයි, රුසියාවත් එහෙමයි, උතුරු කොරියාවත් එහෙමයි. එහෙම තත්ත්වයක් තියෙන්නේ. හැබැයි උතුරු කොරියාවේ නව නායකයා තෝරා පත් කර ගැනීම පිළිබඳව මොජ්තාබා කමේනි උත්තරීතර නායකත්වයට පත්වීම පිළිබඳව චීනය, රුසියාව, උතුරු කොරියාව සතුට පළ කරලා සහයෝගය පළ කරමින් ප්‍රකාශ ඉදිරිපත් කොට තිබෙනවා. නමුත් යුද්ධමය තත්ත්වයකට සහාය දෙන්නට කවුරුත් ඉදිරිපත් නොවන තත්ත්වයක් තිබෙන්නේ. ඒත් එක්කම තවත් ඉතාම වැදගත් ප්‍රවෘත්තියකට යනවා. ගල්ෆ් කලාපයේ රටවලට ඉරාන ප්‍රහාර වලින් ආරක්ෂා වීමට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව පෙරමුණට ඇවිල්ලා තිනවා. දිගුදුර ඔත්තු බැලීමේ ගුවන් යානා සහ ගුවන් මිසයිල මේ මොහොතේ යවන බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියනවා. මැද පෙරදිග ඉරාන ගැටුම් සතියක පමණ පෙර ආරම්භ වූ අතර ඉරානයේ පලිගැනීමේ ප්‍රහාර අඛණ්ඩව උස්සන්න වෙමින් පවතින බවට කියනවා. දැනටමත් මීට පෙර නොදුටු මහා පරිමාණයේ ගැඹුරින් මේ වෙද්දී ගල්ෆ් කලාපයට විශාල වශයෙන් පහර දීමක් සිදු වෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව සහාය දක්වන බවටයි කියන්නේ. ගල්ෆ් කලාපයට මැද පෙරදිග කලාපයට මේ තත්ත්වයත් එක්ක දැන් අපට වාර්තා වෙන තවත් ප්‍රවෘත්තියකට අපි යන්නට සූදානම්. විශේෂයෙන්ම පසුගිය පැය කිහිපය තුළ එල්ල වූ ප්‍රහාරත් එක්ක මැද පෙරදිග කලාපයේ තත්ත්වය ඉතාම බරපතල බවටයි, මැද පෙරදිග කලාපයේ තත්ත්වය ඉතාම දරුණු බවටයි තොරතුරු වාර්තා වන්නේ. මැද පෙරදිග පිහිටි එක්සත් ජනපදයේ හමුදා මූලස්ථානයකට ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා ඉරාන විප්ලවී හමුදාව. අපි මීට පෙර ඔබට සඳහන් කරා. ඒ වගේම තමයි ලෙබනනේ අගනුවර වන බේරුට් අගනුවරට ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇතිත් බවට ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාව කියනවා. එම ප්‍රහාර වලින් ඉරානය විසින් සහාය ලබා ගන්නා වූ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගෙන තමයි මෙම ප්‍රහාර මාලාව එල්ලව ඇති බවට වාර්තා වන්නේ. ඒත් එක්කම ඉරානය සමග ඇති වූ යුද්ධමය තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 වෙනිදා සිට මේ දක්වා මැද පෙරදිග කලාපෙන් ඇමරිකානුවන් 43000කට වැඩි පිරිසක් තමන්ගේ ආපසු තමන්ගේ මව් රටට ගොස් ඇති බවට කියනවා මේ යුද්ධමය තත්ත්වය තුළ. ඒ වගේ තමයි චීනයත් දහස් සංඛ්‍යාත තමන්ගේ මැද පෙරදිග කලාපයේ ඉන්න තමන්ගේ රටවැසියන් නැවත රටට ගෙන්වාගෙන නැති බවට තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම දැන් අපේ ලක්ෂ 10කට එහා අපේ ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මැද පෙරදිග කලාපයේ තුල ඉන්නවා. උන්ටද දිවයිනට එන්නට අවශ්‍ය නම් මේ මොහොතේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශ, විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, ඒ වගේම ඒ රටවල අපේ තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල හරහා අවස්ථාව තිබෙනවා. ඔබ දකින්නේ ඔබට සම්බන්ධ වෙන්න ඕන දුරකථන ඔබ ඉන්න රටත් එක්ක ඒ රටේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, එහෙම නැත්නම් ඒ රටේ ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලයට ඔබට කතා කරන්නට පුළුවන්. ඔබ දකින්නේ දුරකථන අංකයි. ඔබට කතා කරලා මේ ගැන කියන්නට පුළුවන්. ඔබේ ප්‍රශ්නේ ඔබට එන්න ඕනද, ඔබට ආරක්ෂාව සහිත ප්‍රශ්නයක් තිබෙනවද කියන එක. ඒත් එක්කම තමයි මැද පෙරදිග කලාපය තුලම මේ වෙද්දී එහි සිදුවීම් කිසිවක් සමාජ මාධ්‍යයට හෝ මාධ්‍යයට
මුදා නොහරින ලෙසට නීති පනවා තිබෙනවා. මැද පෙරදිග කලාපයේ ඉතාම බරපතල තත්ත්වයක් තියෙන ඒ අනුව කිසිවක් සිදුවන කිසිවක් සමාජ මාධ්‍යයට දහන්නට බෑ. මැද පෙරදිග කලාපයේ තිබෙන මේ යුද්ධමය තත්ත්වයත් එක්ක ඒත් එක්කම තමයි ශ්‍රී ලාංකික ඔබට කියන්නේ ඔබ මැද පෙරදිග කලාපයේ ඉන්නවනම් ඔබ මාර්ග උපදේශ අනුගමනය කරන්න ආරක්ෂක අංශ ලබා දෙන ඒ වගේම අපේ තානාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාල ලබා දෙන ආරක්ෂක වැඩපිළිවෙළවල් ආරක්ෂක උපදේශ මාර්ග උපදේශ මේ මොහොතේ පිළිපදින්න කියන කාරණේ තමයි කියන්නට වෙන්නේ. දැන් මේ යුද්ධේ ඊටාම උස්සන්න තත්වයකට මේ යුද්ධේ අවුල් සහගත තත්වයකට දැන් මේ මොහොතේ පැමිණ තිබෙන බවට තමයි අපට කියන්නට වෙන්නේ. ඒත් එක්කම ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට යනවා ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බෝම්බ අටවා ඇති බවට සැකයක් තිබෙන බවට තමයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා කියන්නේ. ඉරානයේ බෝම්බ අටවා ඇති බවට කිසිදු සාක්ෂියක් නැහැ. එහෙත් බෝම්බ ඇටවීමක් කළොත් ඉරානයට පෙර නොවු විරු විපාකවලට මුහුණ දෙන්නට සිදුවන බවටයි කියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බයට කියන කතාවක්ද දන්නේ මේ මොහොතේනේ. බෝම්බ අටවලා තියෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ එහෙම අපිට ස්ථීර නැහැ. ඒත් අපට සැකයක් තියෙනවා යම් මෙහෙකින් එහෙම බෝම්බ අටවලා දුන්නොත් පෙර නොවු විරු විපාකවලට ඉරානයට මුහුණ දෙන්නට වෙයි. එහෙම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ. ඒ වගේම මැද පෙරදිග ලාංකිකයන්ගේ හදිසි අවශ්‍යතා සඳහා සහන සැලසීමට තානාපති කාර්යාලවලට මූල්‍ය ප්‍රතිපාදන විදේශ රැකියා අමාත්‍යාංශය මගින් අඛණ්ඩව යොමු කොට ඇති බවට කියනවා. ඊටාම වැදගත් කාරණයක්. මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට හදිසි අවශ්‍යතා සඳහා සහන සැලසීමට මැද පෙරදිග ඉන්න ඔබට මේ මොහොතේ හදිසි අවශ්‍යතා තිබෙනවා නම් ඒවට සහන සැලසන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මේ මොහොතේ තානාපති කාර්යාලවලට මුදල් ලබා දී ඇති බවටද කියනවා. මැද පෙරදිග සිට කොළඹ අතර ගුවන් වාර 8ක් ආරම්භ කර ඇති බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ මොහොතේ කියනවා. මැද පෙරදිග සිට කොළඹ දක්වා ගුවන් වාර 8ක් ආරම්භ කොට ඇති බවටයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මේ මොහොතේ සඳහන් කරන්නේ. ඊටාම බරපතල තත්වයක් තියෙන්නේ මැද පෙරදිග කලාපයේ අපට ලැබෙන ප්‍රවෘත්තිත් එක්ක අපිට ඒ අකමැත්තෙන් වුණත් ඔබට ඒ කතාව කියන්නට වෙනවා. අපි බලමු මේ තත්වයේ කුමන තත්වයකට ඉදිරි පැය කීපය තුල විශදේවිද කියලා. ඒත් එක්කම අපි තවත් විශේෂිත ප්‍රවෘත්තියකට යනවා. විවිධ ආබාධ සහිත අපේම මිනිසුන් වෙනුවෙන් සුව පහසු සේවයක් සඳහා නව බස් රථ හඳුන්වා දීම ලංගමෙන් කරා ලංකා ගමනාගමන මණ්ඩලෙන්. දන්නවනේ ඇමති බිමල් රත්නායක ඉන්නේ මරු බඩ. හරිද? බලන්නකෝ ඒ දර්ශන පෙළ. ඒ සමගින් අපි දැනට සමුගන්නවා ආරංචි සිටින channel 4 සමග.